ප්‍රොෆෙෂනල් ඩිසයිනර්ස්ලා ලස්සන ෆොන්ට් පාවිච්චි කරන නිසා එයාලගේ ඩිසයින් ලස්සන වෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. හැබැයි ඒක වැරදි. ලස්සන ඩිසයින් එකක් හැදෙන්නේ ෆොන්ට් එක නිසා නෙමෙයි. ඒ ෆොන්ට් එක පාවිච්චි කරන විදිය නිසා. අද අපි ඒක ඉගෙන ගමු. ඔයාලා Photoshop ඕපන් කරපු ගමන් මෙන්න මේ ටූල් බාර් එකේ තියෙන මෙන්න මේ T අකුර දැකලා ඇති. මේකට යන්න තියෙන ෂෝට්කට් එක තමයි T අකුර. T අකුරේ බුවාම අපිට අපේ type tool එක එනවා. මේ Photoshop වල තියෙන ගොඩාක් tools වල ඔයාලා දැකලා ඇති යටින් මෙන්න මේ වගේ චූටි arrow එකක් තියෙනවා. අපේ magnifying glass එකේ නෑ. ඒ අරන අනිත් හැම එකකම වගේ මේ චූටි arrow එකක් යටින් තියෙනවා. මේ arrow එකෙන් කියන්නේ අපේ ඒ තියෙන tool එක ඇතුලේ තව sub tools තියෙනවා. ඒ කියන්නේ අපි type tool එක උඩට ගිහිල්ලා click කරගෙන හිටියොත් අපිට horizontal type tool එක, vertical type tool එක, horizontal type mask tool, vertical type mask tool මේ වගේ tools හතරක් තියෙනවා අපේ type tool එක ඇතුළේ. අපි මුලින්ම අපේ මේ design එක hide කරගමුකෝ. hide කරලා අපිට අපේ layers ටික අපි lock කරගමු නැත්නම් අපි මේ වැඩේ කරගෙන යනකොට අපේ layers සීම වෙලා delete වෙලා නම්මනම් වෙන්න පුළුවන්. ඊළඟට අපි අලුතෙන් layer එකක් දාගෙන දාන්න අවශ්‍ය නැහැ. මොකද type tool එක පාවිච්චි කරලා ඔයාලා වැඩ කරද්දී එයා automaticallyම type layer එකක් හදා ගන්නවා. ඔයා හිතන්න ඔයාගේ horizontal type tool එක අරගෙන ඔයා මෙහෙම ක්ලික් කරාම අපිට එයා අලුතෙන් layer එකක් හදනවා. layer 1. ඊළඟට අපි මේක type කරා කියලා හිතන්නකො මොකක් හරි. අපි color එක පොඩ්ඩක් මාරු කරනවා. අපි මේක type කරමු. DC academy. right. දැන් අපි DC academy කියලා type කරාම ඔයාලා දැක්කද අපේ type එක type වෙන්නේ මේ කොනේ ඉඳන් මේ කොනට. නමුත් අපි මේකේ තියෙන vertical type tool එක ගත්තොත් එහෙම අපි type කරොත් එයා ටයිප් වෙන්නේ උඩ ඉඳන් පහළට. මේක ගොඩාක් දුරට අපිට යූස් වෙනවා අඩුයි. මේක පාවිච්චි වෙනවා ජපනීස්, චයිනීස් වගේ පෝස්ටර්ස් හදනකොට එයාලගේ ටෙක්ස්ට් තියෙන්නේ ඕමනේ. ටයිප් කරගෙන යන්නේ පල්ලෙහාටනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අරන්නේ මේක පාවිච්චි වෙනවා ගොඩාක්ම අඩුයි. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ මෙන්න මේ horizontal type tool කියන tool එක. ඊළඟට මේකේ තියෙනවා අපිට තව tool දෙකක්. vertical type mask, horizontal type mask. මේක ගැන අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් ඔයාලට අපි උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. අපි අපේ background layer එකේ copy එකක් අරගෙන අපි මේ type දෙක අයින් කළා. අපි ගිහිල්ලා type කරොත් එහෙම අපේ horizontal mask tool එකෙන් type කළා ඔයාලට පුළුවන් මේකේ text size එකේම අපේ contextual taskbar එකෙන් වෙනස් කරගන්න. font එක typeface එක ඔයගලන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. right? අපි දැනට තියෙන විදිය තියාගමු. තියලා ඊට පස්සේ මේකේ orientation එක කොයි පැත්තටද මේක align වෙන්නේ. එහෙම හදාගන්න පුළුවන්. එහෙම හදලා මේක දැම්මොත් අපිට මාස්ක් එක පේන්නේ නැති හින්දා අපි පොපින්ස් එකේ බ්ලැක් වගේ එකක්. නැත්නම් අපිට ඔයාලට ඕක හරියට පේන්නේ නැති වෙනවා. ගිහිල්ලා අපි අපේ move tool එක ගත්තොත් right අපි ගිහිල්ලා ක්ලික් කරලා අපේ move tool එක ගත්තොත් ඇයි මං එහෙම කිව්වේ කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. ක්ලික් කරලා move tool එක අරගත්තොත් අපිට සිලෙක්ෂන් එකක් තමයි වැටෙන්නේ. ඒතකොට අපිට පුළුවන් මේ සිලෙක්ෂන් එක අරගෙන අපේ layer එකට ගිහිල්ලා ඒක මාස්ක් එකක් කරන්න. එතකොට අපේ ඒ බෑග්‍රවුන්ඩ් එකේ අපි ටයිප් කරපු ටික විතරයි බෑග්‍රවුන්ඩ් එකෙන් ඉතුරු වෙන්නේ. අපි ගිහලා මෙතනින් මේ ලින්ක් එක බ්‍රේක් කරලා අපේ ටෙක්ස්ට් එක මූව් කරොත් එහෙම අපිට බෑග්‍රවුන්ඩ් එකේ ටෙක්ස්ට් එක අතරින් පේනවා. මාස්ක් එකක් කියලා කියන්නේ අපි දාලා තියෙන ටෙක්ස්ට් එකේ අපිට පේන්න අවශ්‍ය ටික විතරක් බලන්න අපි පාවිච්චි කරන එකක්. අපි මාස්කින් ගැන ඉස්සරහට කතා කරමු. දැනට මතක තියාගන්න ඔයාලට මෙතන තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ගැලෙව්වහම ක්ලික් කරලා ලින්ක් එක අයින් කරාම ඔයාලට මේක මෙහෙ කරන්න පුළුවන්. මේ tool එක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊළඟ දේ තමයි ඔයා හිතන්න ඔයා horizontal type tool එක අරගෙන ඔයා එකපාරක් canvas එක උඩ ක්ලික් කරොත් වැටෙන ඒ text box එකට අපි කියනවා point text කියලා. හේතුව ඔයා හිතන්න ඔයා මේකේ මොනවද type කරා යනවායි කියලා. කොහොම right? type කරා යනකොට ඔයාලට පේනවාද canvas එකෙන් එළියට ගියා. එයා line එක break කරන්නේ නැහැ. එයා පල්ලෙහාට එන්නේ නැහැ. එයා අපි type කරන ටික ඔක්කොම type කරගෙන යනවා. ඊළඟ විදිය තමයි ඔයාට පුළුවන් type tool එක අරගෙන මෙහෙම drag කරලා ඔයාට අවශ්‍ය කරන විදිහට box එකක් හදාගන්න. අපි මේකට කියනවා paragraph type එකක් කියලා. මෙහෙම දාලා අපි මේකේ type කරගෙන යනකොට එයා automaticallyම line break කරගන්නවා. ඒ වෙනස තමයි මේකේ තියෙන ප්‍රධානම. ඔයා මේක මෙහෙම දැම්මෙන් පස්සේ ඔයාට ඔයාගේ paragraph එකේ size එක adjust කරන්න ඕන. එයා text එක automatically adjust කරගන්නවා. adjust කරන ගමන් මෙතන මෙන්න මේ වගේ මේ කළු පාට කොටුවයි plus mark එකයි තියෙන්නේ. ඒ වගේ පොඩි ඉන්ඩිකේටර් එකක් ඇවිල්ලා අපිට කියනවා අපේ ටෙක්ස්ට් එක අපේ ඒරියා එකෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. අපේ ටෙක්ස්ට් එක වැහිලා තියෙන්නේ. ඉතින් ටෙක්ස්ට් එක ආපහු ලොකු කරලා ටෙක්ස්ට් ඒරියා එක ලොකු කරලා නැත්නම් ෆොන්ට් එක පොඩි කරලා ඔයාගේ ටෙක්ස්ට් එක ආපහු එළියට ගන්න කියලා එයා අපිට කියනවා.
නමුත් ඔයාගේ පොයින්ට් ටයිප් එකේ ඒව නෑ. ඔයා ටයිප් කරන තරමක් එයා ටයිප් කරනවා. canvas එකෙන් එළියේ නෙමෙයි කොහේ ගියත් අපි ටයිප් කරන එක ඔටෝමැටිකලි ටයිප් වෙනවා. ඒතකොට මේ දෙක පාවිච්චි වෙන්නේ ගොඩාක් දුරට අපේ මේ පොයින්ට් ටයිප් එක අපි යූස් කරනවා ලෝගෝ එකක් වගේ හදනවා නම් Photoshop වලින් ලෝගෝස් හදන්න එපා. නමුත් ඔයාලට Photoshop වලින් වගේ ලෝගෝ එකක් හදාගන්න ඕන නම් එහෙම නැත්නම් ටයිටල් එකක් දානකොට ඒ වගේ සිංගල් ලයින් ටෙක්ස්ට් එකක් පාවිච්චි කරද්දී අපි පොයින්ට් ටෙක්ස්ට් එක යූස් කරනවා. පැරග්‍රාෆ් පාවිච්චි කරද්දී අපි අනිවාර්යයෙන්ම පැරග්‍රාෆ් ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුලේ තමයි අපේ ටෙක්ස්ට් එක දාන්නේ. ඊළඟට ඔයා තව ටෙක්ස්ට් එකක් අරගෙන රයිට් මෙහෙම සිලෙක්ට් කළා. අපි මේක ගහනවා DC Academy කියලා. ගහලා අන්න ඒ විදිහට ෂෝට්කට් එක ඔබලා අපි යන්න හදනවා අපේ move tool එකට. මේක වෙලා නැති ඩිසයිනර් කෙනෙක් නෑ. අනිවාර්යයෙන්ම Photoshop පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙනවා. හේතුව තමයි අපිට අතින් පුරුදු වෙලා තියෙනවා type tool එකේ ඉඳලා move tool එකට ගියාම type tool එක commit වෙන්න. commit වෙනවා කියන්නේ අපි type කරලා තියෙන text එක okay වෙලා edit mode එකෙන් එළියට එන්න. ඒක කරන්න තියෙන හරි විදිය තමයි ඔයාලට මෙතන තියෙනවා ටික් එකක්. මෙතනින් ටික් එක ක්ලික් කරාම තමයි මේක commit වෙන්නේ. එහෙම කරන්නේ නැතුව අපි ගොඩාක් දුරට අපේ move tool එකට තමයි යන්නේ. ඉතින් අපි පුරුදු වෙලා තියෙන විදිය. මේක කරන්න shortcut එකක් තියෙනවා. ඒක තමයි ඔයාලට පුළුවන් control එහෙමත් නැත්නම් command ඔබාගෙන enter කරන්න. right control command ඔබලා enter කරාමත් අපේ text එක commit වෙනවා. නැත්නම් ඔයාලට mouse එකෙන් වැඩ කරන එක පුරුදු නම් ඔයාලට පුළුවන් move tool එකට යන්න. එතකොට keyboard එකේ D ඔබලා move tool එක ගන්න පුළුවන්. ඊට පස්සේ move කරන්න පුළුවන්. එහෙම නැතුව අපි text එක edit කරන ගමන් ඉඳලා ඔබන move tool එකේ නැව හිතනවා paragraph එකෙත් ඔයාගේ break වෙලා තියෙන ඉතින් එතකොට ඔයාලට move tool එක එන්නෙම නැහැ. ඔයා ගන්න බැරි වෙනවා. මේ ගොඩක් දුරට අපි type කරන text වල typo එන්න තියෙන ලොකු හේතුවක්. ඉන්න මතක තියාගන්න text එක type කරා නම් command enter ගහලා තමයි commit කරා move tool එක ගත්තා වැඩ කරා. ඊළඟට ඔයා හිතන්න ඔයා text එකක් type කරලා තියෙනවා. ඔයා දැන් මේක commit කරලා තියෙනවා. alt වල. එහෙම නැත්නම් escape එකේ දුවත් එහෙම නැත්නම් escape button එකේ දුවත් ඔක commit වෙනවා. දැන් ඔයා commit වෙලා දැන් ඔයාලා මේක edit කරන්න ඕන. එහෙම කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් අපේ type tool එක උඩ click කරලා ගිහිල්ලා අපිට අවශ්‍ය කරන text එක උඩ click කරාම අපිට edit mode එක ඇතුළට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ මේ layer panel එකේ මේ T කියලා තියෙන thumbnail එක උඩ double click කරලා ඔයාට පුළුවන් ඔයාගේ text එක edit කරන්න යන්න. වෙනස තමයි ඔයාට thumbnail එක double click කරාම ඔයාට මුළු text එකම select වෙලා එනවා. ඔයා type tool එකෙන් ගිහිල්ලා click කරොත් ඔක්කොම select වෙලා එන්නේ නැහැ. ඊළඟ දේ තමයි බලන්න මේ thumbnail එකේ පොඩි T අකුරක් වැටෙනවා. මේකෙන් කියන්නේ මේක type layer එකක් කියලා text තියෙන layer එකක් කියලා Photoshop අඳුරගන්නේ එහෙමයි. ඊට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් මේක raster layer එකක් කරගන්න. raster layer එකක් කරාම අපිට මේක edit කරන්න තියෙන option එක නැත්තරම නැති වෙලා යනවා. අපි මේක කරන්නේ ගොඩක් දුරට අපි text එක එහෙට මෙහෙට අදිනවා නම් smudge කරනවා නම් ඒ වගේ දෙයක් කරනවා නම් අරන්න කිසිම හේතුවක් නිසා text layer එකක් rasterize කරගන්න යන්න එපා. දැන් ඔයාලා Photoshop වල text tool එකේ basic ටික දන්නවා. හැබැයි professional designersලා තමන්ගේ වෙලාව වැඩිපුරම වැය කරන්නේ text එක type කරන්න නෙමෙයි. මෙන්න මේ panel එකේ ඉඳන් වැඩ කරන්නේ. මේ තමයි Photoshop වල text එක්ක වැඩ කරන කෙනෙක්ට තියෙන වැදගත්ම panel එක. මේකට අපි කියනවා character panel එක කියලා. ඔයාලා මේ panel එක පේන්නේ නැත්නම් Windows වලට ගිහිල්ලා මෙතනින් character කියන panel එක උඩ click කරලා tick එක දාගන්න. option එක උඩ click කරලා tick එක දාගන්න. එතකොට ඔයාලට මේ character panel එක open වෙනවා. අපි type කරගත්ත text එකක් අපේ design එකට ගැලපෙන විදියට edit කරගන්න පාවිච්චි කරන එක තමයි මේ character panel එකෙන් අපි කරන්නේ. ඕගොල්ලන්ට contextual bar එකනොත් පුළුවන්. ෆොන්ට් එක වෙනස් කරගන්න, type එකේ size එක හදාගන්න, alignment හදන්න, color එක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ දේවල් කරන්න ඔයාලට contextual bar එකනොත් පුළුවන්. නමුත් character panel එක ඇතුලේ අපිට ඊට වඩා ගොඩාක් options තියෙනවා. අපි බලමු මොනවද ඒ options කියලා. Adobe Photoshop වල type tool එක පාවිච්චි කරනකොට ඔයාලා දැනගෙනම ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒවෙන් එකක් තමයි මොකද්ද මේ typeface එකක් කියන්නේ? එතකොට මොකද්ද මේ font එකක් කියන්නේ? අපි ගොඩාක් දුරට අපි පාවිච්චි කරන හැම එකටම අපි කියන්නේ font කියලා. Arial කියන්නේ font එකක්. Monserrat කියන්නේ font එකක්. ওই විදිහට තමයි අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ. නමුත් typeface එකක් කියලා කියන්නේ යම්කිසි අකුරු ටිකක් ගත්තාම ඒ වලින් නම් Z නගන් අකුරු ටිකක් ගත්තාම ඒ අකුරු ටික ඩිසයින් කරලා තියෙන විදියට අපි කියනවා typeface එක කියලා. එතකොට ඒ අකුරු වල එක එක versions හදනවනේ. regular, bold, italic, narrow, black ඔය වගේ එක එක වචන වලට
එක එක විදිහේ versions හදනවා. ඒ version එකකට අපි කියනවා font එකක් කියලා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් Monsterrat කියලා කියන්නේ typeface එක. ඒ typeface එකේ තියෙන font තමයි Monsterrat, Black Monsterrat, Bold Monsterrat, Regular Monsterrat, Italic කියලා කියන්නේ. ෆොන්ට් එකක් කියලා කියන්නේ මේ typeface එකක්. එහෙමත් නැත්නම් font family එකක් ඇතුලේ තියෙන එක ෆොන්ට් එකකට ඊළඟට ඔයාලා මේ typefaces පාවිච්චි කරනකොට දැනගෙන ඉන්න ඕන දේ තමයි මේ හැම ෆොන්ට් එකක්ම හැම වැඩකටම හදලා නැහැ. මේ එක එක ෆොන්ට්ස් හදලා තියෙන්නේ එක එක වැඩවලට. ඒ මොකක්ද කිව්වේ? බලන්න මේ serif ෆොන්ට් එක. මේ serif ෆොන්ට් එක හදලා තියෙන්නේ මේක දැක්කම කෙනෙක්ට ට්‍රැඩිෂන්, ප්‍රොෆෙෂනලිසම් වගේ දේවල් දැනෙන්න. මේ වගේ දේවල් ගොඩාක් දුරට පාවිච්චි කරනවා පොත්වල, ලෝ ෆර්ම්ස් වල, යුනිවර්සිටීස් වල ටිකක් ලක්සරි කියලා පෙන්වන බ්‍රෑන්ඩ් වල. ඒත් එක්කම අපි බැලුවොත් එහෙම sans serif. sans serif කියලා කියන්නේ අපේ මේ යට තියෙන කැලි ටික අයින් කරලා මෙන්න මේ වගේ ගන්න ටෙක්ස්ට් එකකට. මේක ගොඩක් ක්ලීන්, සිම්පල්, මොඩර්න් විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේක ගොඩාක් දුරට පාවිච්චි කරනවා ටෙක් කම්පැනිස්, වෙබ්සයිට්ස්, ඇප්, YouTube thumbnails වලට වගේ මේ වගේ දේවල් ගොඩාක් මේක පාවිච්චි කරන්නේ ඩිජිටලි අපිට පේන දේවල් වලට. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ Google ලගේ ඩොකියුමන්ට් ටැබ් බැලුවොත් YouTube එකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේන්නේ sans serif. ඊළඟට තව වර්ගයක් තියෙනවා මේකට අපි කියන්නේ display font කියලා. display font එකක් use කරන්නේ ගොඩක් දුරට attention එක ලබා ගන්න. ඒ කියන්නේ දැක්ක ගමන් මේක කියවන්න නෙමෙයි කෙනෙක්ගේ ඇහැ ගිහිල්ලා ඒකේ නතර වෙන්න. සාමාන්‍යයෙන් posters, gaming thumbnails, sport graphic එතකොට movie titles වලට වගේ තමයි මේ වගේ දේවල් ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ. ඊළඟ එක script fonts. script fonts use කරන්නේ ගොඩාක් දුරට පොඩි එලගන්ට් පර්සනල් ෆීලිං එකක් දෙන්න. ලොකු ඡේද ගහන නෙමෙයි පොඩි පොඩි ටයිටල්ස් වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ. ගොඩක් දුරට වෙඩින් ඉන්විටේෂන්ස් වලට, බියුටි බ්‍රෑන්ඩ්ස් වලට ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් දුරට මේවා සිග්නේචර් ඩිසයින් ස්ටයිල්ස් වලට වගේ දේවල් වලට පාවිච්චි කරනවා. නමුත් කිසිම අවස්ථාවකදී අපි මේ ස්ක්‍රිප්ට් ෆොන්ට් එකක් ඡේදයක් දාන්න පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක ටිකක් කියවන්න අමාරු වෙන නිසා. තව ෆොන්ට් වර්ගයක් තියෙනවා මොනෝස්පේස් කියලා. මේක ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ කෝඩින් සහ ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් කට්ටියට බලන්න. එතකොට මේ විදියට එක එක විදියේ ෆොන්ට්ස් අපිට දීලා තියෙන්නේ මේ එක එක විදියේ වැඩ කරන්න. අපි බලමු Adobe Photoshop වල character panel එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපිට තියලා තියෙන මුල්ම ඔප්ෂන් එක තමයි අපේ ෆොන්ට් එක. ඒ කියන්නේ typeface එක තෝරගන්න. ඒකෙදිට අපි ගියාම අපිට තියෙනවා Adobe Photoshop වලින් දීලා පොඩි filtering options ටිකක්. ඒ ටික ඔයාලගේ පේන්නේ නැත්නම් ඔයාගේ මේ ෆොන්ට් ටික ගන්න drop down එකේ මෙතන තියෙනවා ඊතල දෙකක්. ඒක උඩ ක්ලික් කරාම ඔයාට ඒ filtering ටික ගන්න පුළුවන්. එතනදී අපි අර ඉගෙනගත්ත ෆොන්ට් type ටික එක එක જાතියේ typefaces වර්ග ටික අපිට එයා දීලා තිනවා classes වලට. serif තියෙනවා, slab serif කියන්නේ sans serif, serif අතර තියෙන එකක්. serif තියෙනවා, script, monospace, handwritten කියන්නේ script font. ඒ වගේම ඊට වඩා පොඩ්ඩක් raw level එකකින් යන එකක්. block letters, decorative මේ වගේ අපිට මෙයාලා මෙතනත් classes ටිකක් දෙනවා. එතකොට අපි කලින් ඉගෙන ගත්තා වගේ අපේ වැඩේට ගැලපෙන typeface එක හොයාගන්න මෙතන අපිට options set එකක් තියෙනවා. ඊට අමතරව ඔයා නිතරම පාවිච්චි කරන typeface එකක් තියෙනවා. දැන් මම ආසම font එක Monsterrat. ඉස්සරහම ආසම typeface එක තිබ්බේ Monsterrat. දැන් මම ආසම Poppins. එතකොට මම කැමතිම typeface එක මම නිතරම පාවිච්චි කරන නිසා මම මෙතන මේ තරුව උඩ ක්ලික් කරලා මෙයාව ෆේවරිට් කරගෙන තියෙනවා. ෆේවරිට් කරගත්තාම ඔයාට පුළුවන් මෙතන මේ තියෙන තරුව ගාවට ගිහිල්ලා ක්ලික් කරලා ඔයාගේ ෆේවරිට් typefaces ටික ගන්න. එතකොට ඔයා නිතරම පාවිච්චි කරන typefaces තියෙනවනම් ඔයාට ඒ typefaces ටික දාගන්න පුළුවන්. අපි පොඩි ටෙක්ස්ට් එකක් දාගෙන මෙයාම ටෙක්ස්ට් එකක් දාගෙන අපි මේ ටෙක්ස්ට් එකේ කලර් එක පොඩ්ඩක් හදාගෙන අපි Poppins වල අපි යමු ෆොන්ට් එකකට black වගේ හොඳට පේන්න. ඔයාට ඕනම type එකක් type කරාන් පස්සේ මෙතනින් ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් control T ඔබලා transform box එක අරගෙන මේකේ ටෙක්ස්ට් එක ඕනනම් ලොකු පොඩි කරගන්නත්. ඊට පස්සේ අපි කමිට් කරන්න ඕනේ. කමිට් කරන්න මෙතනින් එක්ක අපිට හරිය උඩ ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් escape ඔබන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් done කරන්නත් පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා. නැත්නම් enter එක ඔබන්න පුළුවන්. මේ ඕනම එකකින් ඔයාට මේක කමිට් කරන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙන ඔප්ෂන් එක තමයි අපි තෝරගන්න typeface එකට අදාළව අපිට තියෙන variations ටික අපිට තියෙන font ටික. දැන් Poppins වගේ typeface එකකට ගියාම අපිට variations ගොඩක් තියෙනවා. ඒත් ඔයා හිතන්න ඔයා ගියයි කියලා Adobe Clean වගේ option එකකට Adobe Clean වගේ typeface එකකට ගියාම අපිට තියෙන්නේ 4යි. සමහර typefaces තියෙනවා අපි ඉන්ටර්නෙට් එකෙන් download කරගන්නේ. ඒ වගේ තියෙන්නේ එක variation එකයි. ඒ කියන්නේ එක font එකයි තියෙන්නේ. නමුත් සමහර font families වල fonts ගොඩාක් තියෙනවා. එතකොට ඒකේ variations ගොඩක් එනවා. ඒ අපිට අවශ්‍ය කරන variation එක අපි select කරගන්නේ මෙතන මේ අපේ
ෆොන්ට් එක තෝරගන්න තැනට එහා පැත්තෙන් තියෙන ටයිප්ෆේස් එක තෝරගන්න තැනට එහා පැත්තෙන් තියෙන ඒ ෆොන්ට් වේරියේෂන් එක තෝරගන්න. එහෙනම් මේකේ තියෙනවා එක එක weights වලට ඉටලික් කරපුවා, සමහර ඩෙකොරේටිව් කැලි ඇඩ් කරපුවා. ඒ වගේ දෙයක් අපි තෝරගන්න යන්නේ මෙතනින් එහා පැත්තට. ඊළඟට මෙතන තියෙනවා T අකුරු දෙකක් තියෙන පොඩි අයිකන් එකක්. මේකෙන් අපිට පුළුවන් අපේ ටයිප්ෆේස් එකේ සයිස් එක හදාගන්න. අපේ ටයිප් එකේ සයිස් එක හදාගන්න. අපි ටයිප් කරලා තියෙන ටෙක්ස්ට් එක අපිට සිලෙක්ට් කරලා ලේයර් එක මෙතනින් ගිහලා ඔයාලට එක්ක ස්ක්‍රෝල් කරලා සයිස් එක හදන්න පුළුවන්. නැත්නම් ටයිප් කරලා හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ T අකුරු දෙක උඩට ගියාම ඔයාලට පේනවද මගේ මවුස් පොයින්ට් එක වෙනස් වෙනවා හෑන්ඩ් ටූල් එකට. ඒ ටූල් එකට වෙනස් වුණාන් පස්සේ අපිට පුළුවන් ක්ලික් කරලා දෙපැත්තට ඩ්‍රැග් කරලා අපේ ටයිප් එකේ සයිස් එක හදාගන්න. ඊළඟට තියෙන එක අපිට ඉගෙන ගන්න අපිට බෑ සිංගල් ලයින් ටයිප් එකකින් මේක ඉගෙන ගන්නත්. මේකට ගන්න පොඩි පැරග්‍රාෆ් එකක්. අපි හදාගමු පොඩි පැරග්‍රාෆ් එකක්. රයිට් අපි ටයිප් ටූල් එක ගත්තා අරගෙන පොඩි බොක්ස් එකක් මේ වගේ ඇඳගත්තාම මෙයා අපිට ටයිප් එකක් දෙනවා. ඊළඟට මේක ඔයාලට පොඩ්ඩක් හොඳට පේන්න ටිකක් සයිස් එක ලොකු කරගන්නම් මේ වගේ. මේකේ අපිට දීලා තියෙන ඊළඟ ඔප්ෂන් එක තමයි අපි මේකට කියනවා ලෙඩින් කියලා ටයිපෝග්‍රැෆි වලදී. මේකෙදි වෙන්නේ ලයින් දෙකක් අතර තියෙන ગેප් එක අපිට පුළුවන් ලොකු පොඩි කරගන්න. අපිට පුළුවන් ගිහලා මෙතනින් ලයින් එකට ලං කරන්නත් ඈඩ් කරන්නත්. ටයිපෝග්‍රැෆි වල තියෙන මූලිකම ප්‍රින්සිපල් එක තමයි. ඒ කියන්නේ ටයිපෝග්‍රැෆි වල තියෙන ප්‍රධානම දේ තමයි අපි දාන්න ටෙක්ස්ට් එක කෙනෙක්ට කියවන්න ලේසි වෙන්න ඕන. ඔයා හිතන්න ඔයාගේ ටෙක්ස්ට් එක මෙන්න මෙහෙම තිබ්බා කියලා. මෙතන තියෙන අකුරු ටික අපිට කියව ගන්න බෑනේ. නමුත් අපි හරියට ලෙඩින් කළා. ගැළපෙන ප්‍රමාණයට ලෙඩින් එකක් දැම්මොත් අපිට ඒක හොඳට කියව ගන්න පුළුවන්. එහෙමයි කියලා අපි ලොකු ගැප් හදන්න යන්නෙත් නැහැ. එතකොට ඒක නිකන් මෙසි වෙනවා. ඒකින්ද ඒකට ගැළපෙන ගාණක් හරියට බලලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙනවා මෙතන මේ V අකුර /A අකුර කියලා පොඩි ඔප්ෂන් එකක්. ටයිපෝග්‍රැෆි වල තියෙන තවත් වචනයක් තමයි කර්නින් කියලා කියන්නේ. කර්නින් කියලා කියන්නේ ඔයාගේ මේ ඕනම ලෙටර්ස් දෙකක් අතර තියෙන ගැප් එක. රයිට්? මේ ඔයා හිතන්න මේ A අකුරයි D අකුරයි අතර තියෙන ගැප් එක ඔයාට හදන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතනින් ගියා. මෙතන තියෙනවා අපිට කර්නින් කරන්න ඔප්ෂන්ස් දෙකක්. එකක් ඔප්ටිකල් අනිත් එක මෙට්‍රික්. ඔප්ටිකල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැලූ බැල්මට ඒක සාමාන්‍යයෙන් හොඳට පේන්න අපි ෆොටෝෂොප් වලින් කැල්කියුලේට් කරලා දාන එක. මෙට්‍රික් කියලා කියන්නේ අපේ ටයිප් ෆේස් එක ගත්තාම ඔය හැම අකුරක්ම තියෙන වෙන වෙනම කොටු ඇතුලේ. ඒ කොටු දෙකත් එක්ක පොඩි මැතමැටිකල් කැල්කියුලේෂන් එකක් කරලා එයා හදන එක. ওই දෙකේ පුංචි වෙනසක් තියෙනවා. නමුත් මෙතනදී සක්සස්ෆුල්ම විදිය තමයි කර්නින් අතින් හදන එක. ඒ කියන්නේ අපි හිතමු අපිට මේ A අකුරයි D අකුරයි පොඩ ඈත තියෙනවා වගේ පේනවා. අපිට පුළුවන් ඒ දෙන්නව ලං කරන්න. නැත්නම් අපිට පුළුවන් ඒ දෙන්නව පොඩ්ඩක් ඈත් කරන්න. එහෙම කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපි තනි ටයිප් එක. කියන්නේ සාමාන්‍යයෙන් අපි ලෝගෝ එකක් හදුවා කියන්නකෝ. ජෙනරලි ෆොටෝෂොප් වලින් ලෝගෝස් හදන්න එපා. පුළුවන් තරම් try කරන්න ඉලස්ට්‍රේටර් වලට යන්න වෙක්ටර් බේස් යන්න. නමුත් ඔයා ෆොටෝෂොප් වලින් ලෝගෝ එකක් මොකක් හරි ටයිටල් එකක් මොකක් හරි විශේෂ දෙයක් හැදුවාම ඔයාට හිතෙනවා නම් මේක තව ටිකක් නීට් කරන්න ඕනි කියලා. ඔයාට නීට් කරන්න තියෙන ඔප්ෂන් ටික තමයි දැන් අපි මේ කතා කරන් යන්නේ. අපිට පුළුවන් මුලින්ම කර්නින් කරලා අපේ ලෙටර්ස් අතර තියෙන ගැප් එක වෙනස් කරන්න. ලෙටර්ස් දෙකක් අතර. ඊළඟට අපිට තියෙනවා ට්‍රැකින්. මේ VA කියලා ගහලා තියෙන යටින් පොඩි ඊතලයක් දාලා. ට්‍රැකින් වලදී කරන්නේ අපේ මුළු පැරග්‍රාෆ් එකේම තියෙන ටෙක්ස්ට් එක අරගෙන ඒකේ ගැප් එක හදනවා. පේනවනේ අපි ඇතුලේ එක අකුරක් සිලෙක්ට් කරලා තිබ්බොත් මුකුත්ම වෙන්නේ නැහැ. නමුත් අපි මෙතන මේ පැරග්‍රාෆ් එකම සිලෙක්ට් කරොත් control A ඔබලා අපි මෙතනින් ට්‍රැකින් හදනකොට එයා ඒ හැම අකුරක්ම අතර තියෙන ගැප් එක වෙනස් කරනවා. එතකොට කර්නින් කියලා කියන්නේ අකුරු දෙකක් අතර තියෙන ගැප් එක වෙනස් කරන්න. ට්‍රැකින් කියලා කියන්නේ අකුරු කිහිපයක් අතර තියෙන ගැප් එක වෙනස් කරන්න. ඔයාලට පුළුවන් මේකෙන් එක වචනයක් සිලෙක්ට් කරගෙන මේකෙත් ට්‍රැකින් හදන්න. එක අකුරකට වඩා වැඩි අකුරු ප්‍රමාණයක ගැප් එක අපි එකපාර වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා ට්‍රැකින් කියලා. එක අකුරක තියෙන ගැප් එක අපි වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා කර්නින් කියලා. ඊළඟට අපිට මෙතන දීලා තියෙනවා තව ඔප්ෂන් එකක්. අපිට පුළුවන් අපේ අකුරු වල හයිට් එක කියන්නේ උස වෙනස් කරන්න පුළුවන්. පළල වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට අපි ග්‍රැෆික් එකක් කරනකොට කරන්නෙම නැති දෙයක් තමයි මේක. අපිට අත්‍යවශ්‍යම වෙලාවකදී යම්කිසි ඉෆෙක්ට් එකකටදී ඇරෙන්න කිසිම වෙලාවක ටයිප් එකේ width height manually වෙනස් කරන්න යන්න එපා. එහෙම කරාම ඒ ටෙක්ස්ට් එකේ තියෙන ප්‍රොෆෙෂනල් ගතිය නැති වෙලා යනවා. ඒක ඉතින් ගොඩාක් try කරන්න මේ විදිහට උස පළල හදන්නේ නැතුව ඉන්න ටයිප් එක. නමුත් ඔයාලට මොකක් හරි ඉෆෙක්ට් එකකට ඒ වගේ දෙයක් කරන්න ඕන නම් ටෙක්ස්ට් එක ස්ට්‍රෙච් වෙලා වගේ හදන්න ඕන. ඒ වගේ දෙයකට යූස් කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා මෙතන බේස් ලයින් එක උස්සන්න පහත් කරන්න. බේස් ලයින් එක කියලා කියන්නේ අර අපි ඩබල් රූල් පොතේ අකුරු ලියනකොට අපි අර මැද තියෙන රූල් ලියන්නේ. අන්න ඒ වගේ මේ අකුරු ටික මොන ලයින් එකේද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ බේස් ලයින් එකෙන්. එතකොට මේ බේස් ලයින් එක උස් පහත් කරද්දී ඔයාලට පුළුවන්
ඒ අකුරු ටික තියෙන තැන. ඒ අකුරු ටික තියෙන්නේ කොතනද කියලා බලලා අපිට පුළුවන් මේ සිලෙක්ට් කරලා තියෙන අකුරු ටිකේ බේස් එක තියෙන්නේ කොතනද? යට තියෙන්නේ කොතනද කියලා අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙන ඔප්ෂන් එක අපි නිතරම පාවිච්චි කරන එක අපිට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. අපිට මෙතනින් ගිහලා අපිට කැමති කලර් එකක් අපේ ටෙක්ස්ට් එකට දාගන්න පුළුවන්. දානකොට එයා ඔටෝමැටිකලි අප්ඩේට් කරනවා. ඊළඟට මෙතන තියෙනවා තව ඔප්ෂන්ස් ටිකක්. මම ඒ ටිකත් එක දිගට කියාගෙන යන්නම්. මතක තියාගන්න ලාවට ඔයාලා වැඩ කරගෙන යනකොට මේ ඔක්කොම පුරුදු වෙනවා. ඒ වගේම අපි කරන ඩිසයින් එකකදී අපි ගොඩාක්ම දුරට පාවිච්චි කරන්නේ ටයිප්ෆේස් එක මාරු කරන එක, වේරියේෂන් එක සිලෙක්ට් කරගන්න, ඒ කියන්නේ ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න එක, සයිස් එක. ඊට පස්සේ මේ බෝල්ඩ්, ඉටැලික් වගේ මේ යට තියෙන අකුරු ටිකෙන් කරන දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි. අනිත් ඒවාත් පාවිච්චි වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ගොඩාක් දුරට පාවිච්චි වෙන්නේ ඒවා. ඊළඟට මෙතන මේ අපිට යට දීලා තියෙන ටෙක්ස්ට් එකේ මෙයා යට තියෙන පොඩි අයිකන් ටිකක් මේ අයිකන් වලිනුත් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි DC එකට මේක සිලෙක්ට් කරගෙන අපේ ටෙක්ස්ට් එක අපි ගමු පොඩ්ඩක් මැදට වෙන්න. ඔයාලට හොඳට පේන්න. මේකේ තියෙන පළවෙනිම අයිකන් එකෙන් අපි කරන්නේ අපේ ටෙක්ස්ට් එක බෝල්ඩ් කරනවා. අපිට දීලා තියෙන බෝල්ඩ් කියන ෆොන්ට් එක මදි නම් අපිට පුළුවන් මේක තව ටිකක් බෝල්ඩ් කරලා ගන්න. ඊළඟට අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක ඉටැලික් කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් අපිට අකුරු ටික ඇල කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපි ටයිප් කරලා තියෙන මුළු ටෙක්ස්ට් එකම ඕල් කැප්ස් කරන්න. ඕල් කැප්ස් කියන්නේ මුළු ටෙක්ස්ට් එකම කැපිටල් අකුරු වලින් ලිව්වා වගේ ගන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එකට අපි කියනවා ස්මෝල් කැප්ස් කියලා. ස්මෝල් කැප්ස් කියලා කියන්නේ අපේ කැපිටල් අකුරු ඒ වගේම කැපිටල් වෙලා ලොකුවට තියෙනවා. අපේ සිම්පල් අකුරු කැපිටල් වෙලා අර සිම්පල් අකුරේ සයිස් එකට තමයි එන්නේ. ඒකට තමයි අපි ස්මෝල් කැප්ස් කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙන ටිකක් විශේෂ කෑල්ලක්. ඒක තමයි ඔයා හිතන්න ඔයා ඩේට් එකක් ගන්නවා කියලා. 23rd මේ කියලා ගැව්වයි කියන්නකෝ. එතකොට ඔයාට මේ RD කියන එක උඩට චූටි කරලා දාන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි කියනවා සුපර්ස්ක්‍රිප්ට් කරනවායි කියලා. ඒක අපිට කරන්න පුළුවන් මේ ටෙක්ස්ට් එක උඩ සිලෙක්ට් කරලා මෙතන තියෙනවා අපිට සුපර්ස්ක්‍රිප්ට් බටන් එකක්. ඒ බටන් එක උඩ ගිහිල්ලා අපි ක්ලික් කරාම එයා ඒකේ උඩට වැටෙනවා. සබ්ස්ක්‍රිප්ට් ක්ලික් කරොත් අපිට ඒකේ යටට ගන්න පුළුවන්. මේක තවත් යූස් වෙන තැනක් තමයි අපි හිතන්න H2O වගේ එකක් ලිව්වොත් සයන්ස් වලදී ඉගෙන ගත්ත වතුර මේකේ මේ දෙක 2 කියන එක යටට දාගන්න ඕන. අපිට ඒක යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් x වර්ගය වගේ එකක් ලියනවා නම් රයිට් අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක සුපර්ස්ක්‍රිප්ට් කරලා ඒක හදාගන්න. ඒතකොට සුපර්ස්ක්‍රිප්ට් තියෙනවා, සබ්ස්ක්‍රිප්ට් තියෙනවා. ඊළඟට අපිට තියෙන ඔප්ෂන් එක තමයි ස්ට්‍රයික් through සහ අන්ඩර්ලයින්. මෙතන තියෙනවා අපිට තව අයිකන් දෙකක්. T අකුරේ යටින් ඉරක් ගහලා තියෙන එකට අපි කියනවා අන්ඩර්ලයින් කියලා. අපිට පුළුවන් ඒක ක්ලික් කරලා මේක යටින් ඉරක් ගහ ගන්න. ඊළඟට ස්ට්‍රයික් through කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපේ ටෙක්ස්ට් එක කපන්න කියලා. රයිට් අපි අර ඉලක්කම් ලියලා වැරදුනම කපන්නේ. ඒ වගේ අපිට පුළුවන් ඒ අපේ ටෙක්ස්ට් එක හරහට ඉරක් ගහන්න. අපි සාමාන්‍යයෙන් මේ ඔප්ෂන්ස් පාවිච්චි කරන්නේ නැති වෙලාවට අපි උතන්ට පොඩි ෂේප් එකක් අඳිනවා වගේ වැඩ කරනවා. අපි එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට ෆොටෝෂොප් ඇතුලෙන් දීලා තියෙනවා ඔප්ෂන් එක. මේ ඔප්ෂන් එක ඔයාලට ගැලපෙන්නේ නැත්නම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට මේ ඉර වෙන පාටකින් ගහනවා වගේ දෙයක් තියෙනවනේ. ඔයාට වෙන මිරක් ගහලා ඒක කලර් එක හදාගන්න පුළුවන්. මොකද අපි ටයිප්ෆේස් එකේ කලර් එක වෙනස් කරද්දී අපේ ටයිප් එකේ කලර් එක වෙනස් කරද්දී ෆොන්ට් කලර් එක හදද්දී මෙයා අපේ ගහලා තියෙන ඉරත් එක්ක තමයි කලර් එක චේන්ජ් කරන්නේ. ඒකින්ද ඔයාට වෙන කලර් එකකින් වගේ දාන්න ඕන ෂේප් එකකින් ඊර ගහන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. ඔන්න ඔය ටික තමයි අපේ කැරක්ටර් පැනල් එකේ ඔයාලා දැනගෙනම ඉන්න ඔප්ෂන් ටික. මම ඉතාලම ඉක්මනට කිව්වා. මොකද මේ ටික අපිට නිතරම පාවිච්චි වෙනවා. ඉස්සරහා වීඩියෝස් වලදීත් අපි පාවිච්චි කරනවා. මේ ටික පාවිච්චි කරලා බලන්න. එතකොට තමයි අපිට මසල් මෙමරි එකට මේක දාගන්න පුළුවන්. කැරක්ටර් පැනල් එක කියලා කියන්නේ නිකන් ටූල් ටිකක් එකතු කරලා අපිට දීලා තියෙන පැනල් එකක්ම විතරක් නෙමෙයි. අපේ ටෙක්ස්ට් එක ලස්සන කරගන්න අපිට දීලා තියෙන ටූල්ස් ටිකක්. හැබැයි ටෙක්ස්ට් එකක් ලස්සනට ටයිප් කරන එක වෙනම දෙයක්. ඒක ලස්සනට ඇරේන්ජ් කරන එක තවත් දෙයක්. ඒකට අපිට Adobe Photoshop වල දීලා තියෙනවා තවත් පැනල් එකක්. අපි බලමු මේ පැනල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මුලින්ම අපේ පොඩි පැරග්‍රාෆ් එකක් දාගෙන අපි යන් අපේ පැරග්‍රාෆ් පැනල් එකට. මේ පැරග්‍රාෆ් පැනල් එකත් Windows වලට ගියාම මෙතනින් පැරග්‍රාෆ් කියලා තියෙනවා. ඔයාලට පේන්නේ නැත්නම් ගන්න පුළුවන්. මේ පැරග්‍රාෆ් පැනල් එකේ තියෙන ඉතාලම සරල settings ටික ඔළුවට දාගන්නයි ඕනේ. මුලින්ම අපිට පැරග්‍රාෆ් එක align කරන්න පුළුවන්. left, center, right. කිසිම වෙලාවක හැම ටෙක්ස්ට් එකක්ම center align කරගෙන යන්න එපා. අපිට left align කරලා කෙනෙක්ට කියවන්න ලේසි කරන්න පුළුවන්. right align කරලා කෙනෙක්ගේ ඇහැ ඒකට ගන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් කල්පනා කරලා මේ ටෙක්ස්ට් align කරද්දී පාවිච්චි කරන්න. හැම වෙලාවෙම center align කරගෙන ටෙක්ස්ට් පාවිච්චි කරන්න එපා. ඊළඟට අපිට දීලා තියෙනවා justify left,
center, right කියලා ඔප්ෂන් තුනක් justify එකේදී වෙන්නේ අපි ඇඳලා තියෙන අපේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුළට අපේ ටෙක්ස්ට් එක ස්ප්‍රෙඩ් වෙලා හරියට වැටෙනවා. මේකත් මම ගොඩාක් දුරට පාවිච්චි නොකරන එකක්. මොකද මේක මෙහෙම ඈත් වුණාම මිනිස්සුන්ට කියවන්න පොඩ්ඩක් අමාරුයි. අවශ්‍ය තැනකදී අවශ්‍ය වෙලාවකදී විතරක් justify කියන එක පාවිච්චි කරන්න. මේකේ තියෙනවා justify block එක. ඒකේ කෙලින්ම අකුරු ටික ඇදලා දානවා. ඒ කියන්නේ justify පාවිච්චි කරන්න අවශ්‍ය වෙලාවක් බලලා ඒ අවශ්‍ය වෙලාවකදී පමණක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඊළඟට ඔයා හිතන්න අපේ මේ තියෙන පැරග්‍රාෆ් දෙකෙන් මේ යට තියෙන පැරග්‍රාෆ් එක මේකේ සබ් කෑල්ලක් කියලා. එතකොට අපිට මේක තව පොඩ්ඩක් ගන්න වෙනවා දකුණු පැත්තට. ඒක කරන්න අපිට දීලා තියෙනවා indent margin left කියලා පොඩි ඔප්ෂන් එකක්. මේකෙන් අපිට පුළුවන් අපේ ටෙක්ස්ට් එක ඇතුළට ඉන්ඩෙන්ට් කරන්න. අපි අර ටැබ් එක ගහලා කරන්නේ වර්ඩ් වල. ඒකම අපිට අනිත් පැත්තට කරන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාගේ ටෙක්ස්ට් එක රයිට් අලයින් කරලා තියෙන ටෙක්ස්ට් එකක් කියන්නේ. එතකොටත් ඔයාට ඕනේ වෙනවා වැඩිම කරන්න. ඒකට අපිට දීලා තියෙනවා indent margin right කියලා ඔප්ෂන් එකක්. අපිට ඒකෙම පුළුවන් මේ පැත්තට ගන්න. ඒක දෙපැත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති මේක ගොඩාක් දුරට ඉස්සර නිවුස් පේපර්ස් වල වගේ තමයි තිබ්බේ. අර මුල අකුර කැපිටල් කරලා නිකන් අමුතු කැටයන් අකුරක් දාලා ගන්න. ඒ වගේ දේවල් කරන්න අපිට තියලා තියෙනවා. අපිට අපේ ෆස්ට් ලයින් එකේ විතරක් ඉන්ඩෙන්ටේෂන් හදන්න පුළුවන්. අපිට පුළුවන් අපේ ෆස්ට් ලයින් එකේ ඉන්ඩෙන්ටේෂන් මෙහෙම හදලා එතන මොකද අකුරක් දාන්න නම් එහෙමයි නැත්තම් ගොඩක් දුරට ගොඩක් නිවුස් පේපර්ස් වල මෙහෙමත් යූස් වෙනවා මතක කරලා තියෙනවා. මේක ඕගලන්ට අවශ්‍යයි නම් මේ කැලේ ඉස්සරහට ගන්න ඉන්ඩෙන්ට් කරන්න පුළුවන්. ස්පේස් ඔබ ඔබින්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ ඉන්ඩෙන්ට් එක ඔයාගේ මුළු ඩිසයින් එකේම අපි හිතමු පිටු 45ක් විතර තියෙන මැගසින් එකක් නම් මේ ඉන්ඩෙන්ට් එක ඒ 45ෙම සමාන වෙන්න ඕනේ. එතකොට ස්පේස් ගහ ඔක් කරන්න බෑ. ඊට වඩා ලේසි අපිට හරියට ඉන්ඩෙන්ට් එකක් දාගෙන මෙතන ටයිප් කරන්න පුළුවන් ඉලක්කමක් 50ක් වගේ දාගෙන ඒ ඉන්ඩෙන්ට් එක හදාගෙන යන්නේ. අපි ඒක 0 කරගමු. ඊළඟට ඔයාට දීලා තියෙනවා පොඩි ඔප්ෂන් එකක්. ඒක තමයි ඔයාගේ පැරග්‍රාෆ් කඩලා තියෙනවා නම් ඔයා සෙපරේට් රයිට්. ඔයාට පුළුවන් මේ පැරග්‍රාෆ් වලට පොඩි උඩින් ස්පේස් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ පැරග්‍රාෆ් වලට යටින් ස්පේස් එක හදන්න. ඔයාට පැරග්‍රාෆ් දෙකක් අතර ગેප් එකක් ඒ වගේම හරි පොයින්ට් එකට අරගෙන යන්න ඕන නම් ඔයාලට තියෙන ලේසිම ඔප්ෂන් එක තමයි මෙතනට ඇවිල්ලා හරියටම හදන එක. මේ වගේ දේවල් සමහර වෙලාවට අපිට බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් වලත් එනවා. එතකොට අපිට ඒක යූස් කරන්න හරියට යූස් කරන්නේ කොහොමද කියන දැනුම තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න මේ ටිකෙන් අපි මොකද්ද කරන්නේ කියලා. ඊළඟට අපිට තියෙනවා මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට අකමැතිම ෆන්ක්ෂන් එක තමයි මෙන්න මේ හයිබර්නේට් කියන එක. මේක දාපු ගමන්ම අපි ටයිප් කරලා තියෙන ටෙක්ස්ට් එකේ වචන කෑලි කෑලි වලට කැඩලා මෙන්න එහෙම ඉරියෙනවා. ඒක ඇත්තටම මං හරි අකමැති ඔප්ෂන් එකක්. මේක අපිට Adobe Illustrator වල නම් ඔන් වෙලාම ආවා ඉස්සර කාලේ. එතකොට අපි ටයිප් කරන හැම එකෙම ඉන්ඩෙන්ටේෂන් යනවා. අපි එන්ටර් කරලා වයින් කරනවා. ඒ වගේ දේවල් තමයි අපි ඉගෙන ගන්න කාලේ කරේ. හැබැයි ඔයාට තියෙනවා පැරග්‍රාෆ් පැනල් එකේ හයිපර්නේට් කියලා එකක්. රයිට්? හයිබර්නේෂන් කියලා කියන්නේ මෙන්න මේ විදිහට වාක්‍යයක වචනයක් භාගයක් ගිහලා ඊළඟ කාලේ ඉතුරු ටික එන්නේ. සාමාන්‍යයෙන් ඔයාට තියෙන්නේ හරියම චූටි ඉඩක් නම් රයිට් ඔයාට ටෙක්ස්ට් එක පුළුවන් තරම් කම්පැක්ට් කරලා දාන්න ඕන නම් මේ හයිපර්නෙට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මම අකමැතිම ඔප්ෂන් එක. මතක තියාගන්න එහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා කියලා. ඊළඟට ඔයාලට තියෙනවා මේකේ බුලට් පොයින්ට්ස් and නම්බරින් කරන්න පුළුවන්. අපි හිතමු අපේ මේ පොයින්ට්ස් ටිකක් තියෙනවා. අපිට පුළුවන් මේ පොයින්ට් ටික අරගෙන ගිහලා මේකට බුලට් පොයින්ට්ස් දාන්න නම්බරින් කරන්න. මේකේ තියෙන chance එක තමයි ඔයා මේක බුලට් පොයින්ට් කරොත් ඔයා ගන්න ඊළඟ ලයින් එකට ඔටෝමැටිකලි ඔයාගේ බුලට් පොයින්ට් එක වැටිලා එනවා. රයිට් නැත්නම් අපි සමහර වෙලාවට ටෙක්ස්ට් එක ටයිප් කරලා සර්කල්ස් ඇඳගෙන ඇවිල්ලා බුලට් පොයින්ට් තියන්නේ ඒ වගේ දේවල් කරන්න try කරනවා. එහෙම අවශ්‍ය නැහැ. Adobe Photoshop වල paragraph කියන පැනල් එක ඇතුලේ තියෙනවා අපිට දාන්න පුළුවන් විදිහට බුලට් පොයින්ට්ස් හදලා දීලා. ওই ටික තමයි Adobe paragraph පැනල් එක ඇතුලේ අපි දැනගෙනම ඉන්න ඕන දේවල් ටික. අපි දැන් යමු අපේ ඩිසයින් එක ඉවර කරන්න. මම හිතන්නේ මේ වීඩියෝ එක නම් ගොඩාක් දිග වැඩි වෙයි ඔයාලට. අපි මේකෙන් මේ වීඩියෝ එක ඉවර කරලාම ඉවර කරමු. එතකොට අපි අලුත් ඩිසයින් එකකට යන්න පුළුවන්. රයිට්. මම ඔක්කොම ටික අන්ලොක් කරගත්තා. අපේ ලේයර්ස් ටික ඔක්කොම ආපහු දාගත්තා. බලන්න මේ ලේයර්ස් ටික ගත්තාම අපි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක චේන්ජ් කරගත්තා. රයිට්. බෑග්ග්‍රවුන්ඩ් එක හැදුවා, කලර් එක චේන්ජ් කරා. ඊට පස්සේ ඒකට අපිට අවශ්‍ය කරන මෙන්න මේ වගේ පොඩි ග්‍රේඩියන්ට් එකක් දාගත්තා. අපේ බොක්සස්ලා දෙන්නව හොඳට පේන්න අවශ්‍ය නිසා. ඊළඟට අපි බොක්සස්ලා පිටිපස්සෙන් එන ටෙක්ස්ට් එකක් දාගත්තා. ඊට පස්සේ අපි යටින් ග්‍රේඩියන්ට් එකක් දාගත්තා අපේ ටෙක්ස්ට් එක හරියට පේන්න ඕන නිසා. මට මේ බොක්සින් කියන ටෙක්ස්ට් එකට තව පොඩි අපේ භාෂාවෙන් කියන පොඩි කැටයමක් දාන්න පොඩි ඩිෆරන්ට් පොඩි දෙයක් කරන්න ඕනේ. ඒකින්ද මම මේකේ ටෙක්ස්ට් එක තියෙන ලේ එක ක්ලික් කරලා අපේ
මම දීපු රිසෝස් සෙට් එකේ තියෙනවා dotted gray background කියලා පොඩි background එක. right පොඩි image එකක්. ඊළඟට තියෙනවා photo wall texture කියලා තව එකක්. අපි ඒක බලමු ඉස්සරහට use කරනවාද කියලා. මේ dotted gray එක අරගෙන ඔයාලට පුළුවන් මෙහෙම drag කරගෙන ඇවිල්ලා අපේ design එක උඩට මෙහෙම canvas එක උඩට අතාරින්න. එතකොට එයා අපිට image එක මේකට import කරලා දෙනවා. අපිට පුළුවන් මේකේ size එක හදලා අපේ boxing text කියන එකට මේක ක්ලිප් කරන්න. ඒකට අපි කියනවා clipping mask කියලා. ඊළඟට අපිට පුළුවන් මේකේ පොඩ්ඩක් opacity එක අඩු කරගෙන ඔයාලා කැමති මොකක් හරි blending mode එකක් තියෙනවා නම් ඒක දාගෙන මේක පොඩ්ඩක් finish කරගන්න. ඊළඟට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි ඕනම ඩිසයින් එකක් හදනකොට ඒ ඩිසයින් එකේ තියෙනවා visual hierarchy කියලා දෙයක්. ඒ කියන්නේ බලන කෙනා අපේ ඩිසයින් එක දිහා බලන කෙනාගේ S2 අපි ගයිඩ් කරනවා. ඔයා ඉස්සෙල්ලා මෙතන බලන්න, ඊළඟට මෙතන බලන්න, මෙතන බලන්න, මෙතන බලන්න කියලා අපි පිළිවෙලකට ගයිඩ් කරනවා. මේ visual hierarchy එක හදන්නේ අපි පාවිච්චි කරන type එක නම් ඒ type එකේ ෆොන්ට් එකේ size එක, ෆොන්ට් එකේ weight එක, ඒ වගේ දේවල් වෙනස් කරලා බලමු ඒක කොහොමද කරන්නේ. අපේ දැන් මේ ඩිසයින් එකට අපිට ඉස්සෙල්ලම දාගන්න ඕන දේ තමයි අපේ මේ ඉවෙන්ට් එකේ නම. right? අපි නිකන් නමක් දාමු. boxing කියන එක ඕනේ අපි අපේ layer එක උඩට ගමු. boxing කියලා එකක් ඕනේ. ඊළඟට මට ඕනේ night කියලා එක. මම මෙතනදි කරේ control එහෙමත් නැත්නම් alt බාගෙන drag කරා. එතකොට අපිට මේ layer එකේ duplicate එකක් එතනදිම හැදෙනවා. අපි ඒකට දාගන්න NIG HT boxing night කියලා අපි දාගන්නවා. එතකොට මේ text එක මට පොඩ්ඩක් අර බැලූ බැල්මට කෙනෙක්ට ඉස්සෙල්ලම පේන්න ඕන දේ විදියට දාගන්න ඕනේ. මෙතනදී අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. right? අපිට පුළුවන් මේ text එකට එක එක effect දාලා මේක gold වගේ කරන්න පුළුවන්. නැත්නම් මේ text එක ගිනි ගන්නවා වගේ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි දැනට යන්නේ Photoshop essential එකක් පොඩි beginnersලත් එක්ක යන එකක් නිසා අපි මේකට ඒ වගේම ඒහා සමාන පංච් එකක් කියන simple වැඩක් කරමු. ඒක තමයි අපිට පුළුවන් ගිහලා rectangle tool එක අරගෙන අපේ මේ tool bar එකේ මෙන්න මේ වගේ rectangle එක ඇඳපු tool එකක් තියෙනවා. ඒ tool එක අරගෙන මෙන්න මේ විදිහට අපි පොඩි background එකක් දාගන්නවා අපේ night කියන text එකට. right? දාගෙන මම මේකේ color එක ටිකක් ඇස් කඩාගෙන යන රතු පාටක් මේ වගේ තමන් කැමති color එකක් දාන්න. ඒකට issue එකක් නැහැ. දාලා පොඩ්ඩක් alignment එක හදාගෙන මේකේ stroke එක මම අයින් කරනවා. right? ඊළඟට මම මේ layer එකේම copy එකක් ගන්නවා. control එහෙමත් නැත්නම් alt ඔබාගෙන මේක පොඩ්ඩක් මම shift එක ඔබාගෙන මොකද අපි shift එක ගුවේ නැත්නම් දැන් Photoshop වල automatically මේක එක සමානව හතර වැටින්ම ලොකු වෙන්න බලනවා. හින්දා shift එක ගියාම අපිට ඕන විදිහට stretch කරගන්න පුළුවන්. කරගෙන මම ඒක දානවා boxing කියන එක යටට. දාලා අපි boxing කියන එක නිල් පාට කරමු. සාමාන්‍යයෙන් color theory ගැන ඉගෙන ගද්දි මම කියලා දෙන්නම්. red කියන color එකට complementary color එක තමයි blue කියලා කියන්නේ. ඒ කියන්නේ red එක තිබ්බොත් ඒ දෙකකට එකකට එකක් මැදවිනිම යන්න පුළුවන් color එක තමයි blue කියලා කෙනක් මේ color එක දාගෙන අපි මේක ඩබල් ක්ලික් කරලා මෙතන තියෙනවා drop shadow කියලා පොඩි shadow එකක් දාමු. ලාවට පේන්න අත්‍යවශ්‍යම නැහැ නිකන් පුරුදු වෙන්න කරනවනේ. ඊට පස්සේ මෙතන effect වලට ගිහිල්ලා මේ එතනින් මේ effect එක copy කරලා මේකේ තියෙනවා copy layer styles කියලා effect එක උඩ right click කරාම ගිහිල්ලා අපි අනිත් rectangle එකටත් අපි මේක paste layer style කරලා ඒ විදිහටම layer style එක දාලා මේ දෙක අපිට දැනට අපි group කරගමු. නැත්නම් අපිට පුළුවන් මේ දෙක link කරන්න. right click කරලා මේකේ තියෙනවා link layers කියලා. link කරාම වෙන්නේ මේ දෙකෙන් එකක් මම move කරද්දී අනිත් එක්කෙනත් automaticallyම move වෙනවා. right? link කරන එකෙන් වෙන්නේ ඒකයි. අපිට ඕනනම් group එකක් දාලාත් මේ වැඩේම කරගන්න පුළුවන්. අපි මේක අනිත් ඒවා scale කරද්දිත් එහෙම. දෙන්නම එකට තමයි හැමදේම වෙන්නේ. ඒක link කරනවා නම් එහෙමයි group එකක් ඇතුළට දා ගන්නවා නම් එහෙමයි දාලා මම මේ boxing rectangle කියන එක අරගෙන එනවා උඩට. මේකේ අනිත් chance එක තමයි අපි link කරන එකේ group කරන එකේ වෙනස චුට්ටකට කතා කරමු. group කරොත් අපිට බෑ මේ layers දෙක තැන් දෙකක තියාගෙන move කරන්න එකට. right? group back කරපු ගමන් ඒ දෙන්න එකතු වෙනවනේ layer panel එකේ. නමුත් අපි මේක link කරොත් එහෙම අපිට පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේකේ තියෙන background එක යටට අරගෙන මේ boxing කියන එක කියලා move කරගෙන ආවොත් එහෙම
බොක්සින් කියන ටෙක්ස්ට් එක උඩින් යන්න ඔයාලට පේන්නේ නැහැ නේ කලර් එක නිසා. අපි දාමු මේකට ඔය වගේ පාට. බොක්සින් කියන ටෙක්ස්ට් එක යන්නේ උඩින්. හැබැයි යාගේ බෑග්ග්‍රවුන්ඩ් එක යනවා අර ලේ එකට යටින්. හැබැයි මේ දෙන ලින්ක් වෙලා ඉන්න ඕක තමයි ලින්ක් කරන එකේ ගෲප් කරන එකේ තියෙන ප්‍රධානම වෙනස. අපි උනාට දැන්ට ඒක අපිට අවශ්‍ය නැහැ. අපි මෙයා මෙහෙම උඩට ගත්තා. මේ ලේ එක අරගෙන දෙන්න ගාවින් තිබ්බා නයිට් කියන එකයි අපි අනිත් එකයි ඊළත් මෙතනින් ලින්ක් කරගත්තා. ලින්ක් කරලත් මේකට නම දාමු IGHT night VG කියලා. මේකට අපි දාගමු බොක්සින් BG කියලා. ඊට අනිවාර්යයෙන්ම නම් කරගන්න නැත්නම් හරිව කරදරේ වැඩ කරන්න කියනවා. ඊළඟට අපි මෙතෙන් අව බොක්සින් කියන එක කෙනාව චුට්ටක් අපි රොටේට් කරමු නියම් විෂුවල් ඉන්ට්‍රස්ට් එක හදන්නා වගේ හදලා ස්පෙලිං හරියට දන්නේ නැහැ නේ AYX හරි මේ විදියට නියම් ලාවට අහුරු පේන්න තියන්න ඕනේ මතක තියාගන්න කිසිම වෙලාවක අපි දාන ඉෆෙක්ට් හෝ අපි ගෙනල්ලා තියෙන දෙයක් හෝ අපි අකුරු සම්පූර්ණයෙන් වැහෙන්න තියන්නේ නැහැ මිනිස්සෙක්ගේ හැකට අකුරක භාගයක් දැක්කම අකුර අඳුර ගන්න පුළුවන් රයිට් හැම අකුරම බෑ ගොඩාක් අකුරු පුළුවන් ඒකින්ද අපි මේක මේ වගේ ගානකට තියාගන්නවා තියලා මේ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම ගෲප් කරගෙන අපි මේකට දානවා title text දාලා අපිට පුළුවන් මේක ගිහිල්ලා අපේ align panel එකකින් center කරගන්න දැන් අපේ ටෙක්ස්ට් එක තියෙනවා මේක ඔයගලන්ට තව මේක නීට් කරන්න පුළුවන් right boxing කියන එකයි මේකයි දෙකම සිලෙක්ට් කරගත්තොත් අපිට link එක break කරන්න ඕන link එක කැඩුවොත් අපිට මේ දෙන්නා move කරලා ගානකට ලස්සනට හදා ගන්න පුළුවන් හදලා තමයි අපි සාමාන්‍යයෙන් link කරන්න ඕනේ මම පොඩ්ඩක් rush එකේ කරනවා ඉක්මනට අපි lesson එක ඉවර කරන්න බෑ ඊළඟට අපි හිතමු මෙතන දා පොඩ්ඩක් උස්සෝනේ මම ගන්නට වගේ දාමු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ ඊළඟට අපි හිතමු අපිට මේ දෙන්නගේ නම් දෙක දාන්න ඕනේ කියලා right අපි දැන් Tom and Jerry වගේ එකක් දාමුනේ දැන් අපේ මේ boxing කියන text එක ඔටෝමැටිකලිම ටෙක්ස්ට් එක සිලෙක්ට් වෙනවා අපි type tool එක ගත්තා. එතකොට අපි මෙතන ගිහිල්ලා මේකේ මොනවා හරි type කරොත් අපේ ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. ඒකට අපිට කරන්න තියෙන දේ තමයි මේ group එක පිටින්ම අපි lock කරගන්නවා. ඊළඟට අපේ එතනින් පල්ලෙහා තියෙන background ඒ ටිකත් අපි lock කරගන්නවා. අපේ boxesලා දෙන්නවත් අපි lock කරගන්නවා. එතකොට කිසිම හේතුවක් නිසා අපි වැඩ කරගෙන යනකොට අපේ layers move වෙන්නේ වැරදිලා select වෙන්නේ ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේත් නැහැ සමහර දේවල් වෙනස් වෙනකම්. මෙතනට දාගමු මේ දෙන්නගේ නම මේ වෙනවනේ. කරන්න දෙන්න. අපි දාගමු නම එක්කෙනෙක් Tom. right? එක්කෙනෙක් Tom. අනිත් එක්කෙනා අපි දාමු Jerry කියලා. right. ඊට පස්සේ මේ දෙන්නත් අපි මෙහෙම ගෙනල්ලා අපේ vertical type tool එක තියෙනවනේ. මේක vertical type tool එකෙන් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි horizontal එකෙන් ගාත් කරන්න පුළුවන් අකුරු දෙකක් නිසා අපි ඒත් අර ඉගෙන ගත්ත එක ප්‍රැක්ටිස් කරන්න අපි මෙතනට VS කියන එක ගන්නවා vertical type tool එකෙන් අරගෙන අපි size එක පොඩ්ඩක් පොඩි කරලා මේකට අපි දාගමු අපි අන කලර් එකම red වගේ අනිත් එක තමයි design graphic design එක colors ගොඩාක් දාගන්න යන්නත් එපා. එතකොටත් කැතයි. පුළුවන් තරම් colors ප්‍රමාණය 5කට සීමා කරගන්න try කරන්න. ඔයාලගේ ඩිසයින් එකට දාන ෆොන්ට් ප්‍රමාණය ඔයගොල්ලෝ try කරන්න try faces දෙකකට යන්න. එතනින් එහාට යන්න try කරන්න එපා. එතනින් එහාට ගියොත් වැඩි පොඩ්ඩක් කැත වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේක පොඩ්ඩක් ගැලපෙන විදිහට ඔහොම center කරගෙන මේ VS කියන එකේ අපි options medium වලට වගේ අනිත් එක තමයි මතක තියාගන්න මේ වගේ අපි weight එක වැඩ කරද්දී weight එක මාරු කරනවා නම් ඒ ළඟම තියෙන අනිත් එකට කවදාවත්ම යන්න එපා. දැන් black වල ඉඳන් extra bold යන්න එපා අපිට පේන්නේ නැහැ වෙනසක් ලොකුනේ. යනවනම් අඩුම යන්න බෝල්ඩ් වලටවත් ඊටත් වඩා ලොකු වෙනසකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතකොට මේ දෙකේ වෙනස අපිට පේනවා. අරගෙන අපි මේ ටික දාගත්තා. දාගෙන මේක ගෲප් කරා. මේකත් සෙන්ටර් කරගත්තා. රයිට්. එතකොට මේ ටෙක්ස්ට් දෙක එකම සයිස් එක වුණත් මෙයාට බෑග්ග්‍රවුන්ඩ් එක දාලා අපි මෙයාගේ විෂුවල් වේට් එක කියන්නේ දෙයක් බැලුවහම ඒකට තියෙන වේට් එක වැඩි කරලා තියෙන නිසා බලපු ගමන් ඇස් දෙක යන්නේ බොක්සින් නයිට් එකට. ඊට පස්සේ තමයි ඒකෙන් යටින් ඉන්න Tom and Jerry එන්නේ. මේක තව මේ ඇස් දෙක ගයිඩ් කරන තව විදි ගොඩාක් තියෙනවා. විදි සෑහෙන්න ගොඩක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. මේ ඉතාම සිම්පල් විදියක්. ඊළඟට අපිට මේකට දාගන්න ඕනේ ඩේට් එක. රයිට්. ඊළඟට කෙනෙක්ට වැදගත්ම වෙන තියෙන ඩේට් එක. අපි මේකට දාමු ඩේට් එක. Sunday 6th
ජූලයි ජූල් right දාලා මේක මේ 6 කියන එකේ th අපිට ගන්න ඕන ටෙක්ස්ට් එකෙන් වලට ඒක අපිට තියෙනවා character panel එකේ superscript අපි superscript කරලා ඒක අරගෙන ඒකත් අරගෙන ආව මෙතනට right අරගෙන ඇවිල්ලා මේක පොඩ්ඩක් center කරගෙන මේක තියෙන්නේ medium නමුත් අපිට පොඩ්ඩක් bold වලට වගේ යන්න පුළුවන් ඒකත් අපිට වැදගත්ම detail එකක් නිසා ඊළඟට පොඩ්ඩක් try කරන්න නිතරම designs කරන් යනකොට repetitions හදන්න. ඒ කියන්නේ එක වගේම දේවල් එක දිගට වෙන්න. දැන් අපි මෙතන background එකක් එකක් තියෙනවා. මෙතන background එකක් නැහැ. දැන් අපිට ඕන නම් මෙතනටත් background එකක් දාන්න පුළුවන්. මේකට අපිට ඕන නම් මේකට white background එකක් වගේ දාලා අපේ උඩ text එක white නිසා ඊට පස්සේ මේකේ මේක අයින් කරලා stroke එක අයින් කරලා අපිට පුළුවන් අපේ text එක මේ උඩට ගෙනල්ලා අපි text එක කළු වගේ දැම්මොත් දැන් ඒකෙන් කැපිලා තියෙනවා වගේ පොඩි එකක් තියෙනවා. නමුත් ඔයාලට පේනවාද එතකොට ඒක කම්පීට් කරනවා අපේ තියෙන ටයිටල් එකයි Tom and Jerry කියන එකයි එක්ක. මොකද අපේ ඒ white box එකත් එක්ක එන visual weight එක බැලුවාම S2 කට එන weight එක සෑහෙන්න වැඩි. එතකොට අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි මෙයාට මෙතනට මෙහිම එකක් දාලා හරියන්නේ නැහැ. අපි text එක whiteම තියාගෙන අපි මේ rectangle එකට අපි දාගමු නිකන් stroke එකක් වගේ එකක්. stroke එක වගේ නෙමෙයි stroke එකක් දාගමු. right stroke වලට ගිහිල්ලා අපි red color stroke එකක් දාගන්නවා පොඩ්ඩක් weight එක වැඩි කරලා අපි මේකේ pixel 5ක විතර rounded edges එක. ඊළඟට අපිට පුළුවන් මේකේ weight වෙන පොඩ්ඩක් වැඩි වගේ 3ක් වගේ තමයි. එතකොට බලන්න එතකොට මෙයත් එක්ක කම්පීට් කරන්නේ නෑ. බලපු ගමන් උඩ එක පේනවා ඊළඟට පේනවා ඊළඟට date එක වෙනවා. date එකට පස්සේ වැදගත්ම දේ තමයි Canon right අපි ෆයිට් එකේ තියෙන තැන දාමු. අපි සුගත් දාස් එකේ ගහමු. right දාස් එකේ DM එකේ තියෙන්නේ ඇඩ්‍රස් එක මම හිතන්නේ අර තියෙන්නේ Prince of Wales Avenue අපි දාමු Prince of Wales Avenue Colombo right දැන් මට ඕනේ මේ දෙකම බ්ලොක් එකක් කරගන්න right මේ ටෙක්ස්ට් එක මට බ්ලොක් එකක් කරගන්න. ඒ වගේම මේකේ අපි මේ බෝල්ඩ් ගතිය අයින් කරලා මීඩියම් වලට වගේ යනවා. මට මේක ඕනේ බ්ලොක් එකක් විදිහට කරන්න. අපි ඉස්සෙල්ලා හැදුවේ. එතකොට අපි ගියා type tool එක රකුණ ගැව්වා. මේක බ්ලොක් ටෙක්ස්ට් එකක් කරාම අපිට යා හදලා දෙනවා හරියටම align වුණ ලස්සනට තියෙන ටෙක්ස්ට් එකක්. right ඊට පස්සේ අපි ගිහිල්ලා මේක විශේෂයෙන් මතක තියාගන්න ඕන අපි මේ ඩයිනමික් ටෙක්ස්ට් වලට ගියාම අපිට කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. එකක් අපිට බෑ අපේ ලයින් ස්පේසිං හදන්න. අපිට බෑ අපේ කර්නින් හදන්න. අනවශ්‍ය විදියට එක එක කෑලි අරගෙන ඒ කෑලි වලට විතරක් දේවල් කරන්න. ඔයාලට පේනවනේ මේක හදනකොට අනිත් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලෙටර්ස් දෙක කර්නින් එකක් වගේ හදාගත්තට ලොකුවට ඩයිනමික් ටෙක්ස්ට් ඇතුලේදී අපිට ගිහිල්ලා ලොකු වැඩ කරන්න බෑ. පේනවනේ අපි කර්නින් හදනකොට ඔක්කොම වෙනස් වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒකින්ද අපි සාමාන්‍යයෙන් ඩයිනමික් ටෙක්ස්ට් වලට යනවා නම් අපි කර්නින්, ලයින් ස්පේසිං ඊට පස්සේ අපේ ට්‍රැකින්, ලෙඩින් මේ දේවල් හදන්න යන්නේ නැහැ. අපි ඩයිනමික් ටෙක්ස්ට් එකකට යන්නේ හුදෙක් ඒ ටෙක්ස්ට් එක ෆොන්ට් එකේ තියෙන weight එකනොයි typeface එකේ තියෙන වෙනස් ෆොන්ට් එකක් use කරලා හෝ ෆොන්ට් size උත් අපිට වෙනස් කරන්න බෑ. අපිට අනවශ්‍ය විදිහට ෆොන්ට් size වෙනස් කරන්නත් බෑ. එතකොට ඔක්කොම වෙනස් වෙනවා. right ෆොන්ට් size වැටෙන්නෙත් නැහැ. මොකද ඩයිනමික් ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක ඩිසයිඩ් කරන්නේ Adobe Photoshop. මේ වගේ පොඩි ලිමිටේෂන්ස් ටිකක් තියෙනවා දැනට. මම හිතන්නේ ඒවා ඉස්සරහට යද්දි පොඩ්ඩක් වෙනස් වෙයි. මේ විදිහට අරගෙන අපිට පුළුවන් මේකෙම කොපි එකක් අරගෙන එහා පැත්තෙන් තියලා නිකන් අපි හිතමු විෂුවල් බැලන්ස් එකක් නැතිනවනේ. ඒ කියන්නේ අපි දැනට ඔයාලා කරන ඩිසයින් වලදී මේක විතරක් නෙමෙයි තියෙන එකම කම්පොසිෂන් රෝල් එක රෝල්ස් තියෙනවා 40 ගාණක්. නමුත් ඔයාලා දැනට මගේ ඩිසයින් එක හරි මැද්දෙන් බෙදලා. right බෙදලා ඉවරලා බලන්න ඒ ඩිසයින් එකේ left side එකයි right side එකයි පොඩ්ඩක් visually balance වෙනවද? ඔයාගේ S2කට පේන විදිහට මේ දෙක balance ද කියලා බලන්න. ඔයාලට පේනවා මේ පැත්තයි ගත්තාම මේ පැත්ත පොඩ්ඩක් හිස් වගේ ගතියක් තියෙනවා. මේ පැත්ත පොඩ්ඩක් පිටලා වගේ ගතියක් තියෙනවා. ඒ වගේ දෙයක් වුණාම ඔයාලට කරන්න පුළුවන්.
ටයිටල් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ඒ පැත්තේ විෂුවල් බැලන්ස් එක හදන්න පුළුවන්. අපි මේ ටෙක්ස්ට් එක ඇත්තෙම නැත්තම් එහෙම මේ පැත්ත සම්පූර්ණයෙන් හිස් වෙලා බැලන්ස්ම නැති වෙනවා. ඒකින්ද අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් දාන්න. දාලා අපිට පුළුවන් මෙතනට දාන්න සාමාන්‍ය අපේ මේ පෝස්ට් එකට ගැලපෙන ටෙක්ස්ට් එකක් අපි දාමු. අපි දාමු tickets now ටෙක්ස්ට් එක. right? දාලා අපි යටින් දාමු කොහෙන්ද කරගන්න කියන්නේ. www.boxingnight.com right? අපි LK right දාලා අපිට පුළුවන් මේ දෙකේ පොඩ්ඩක් විෂුවල් බැලන්ස් එක හදාගන්න. right? විෂුවල් බැලන්ස් එක හදාගෙන අපි කියන්නේ මේ දෙන්නව අපිට පොඩ්ඩක් සෙන්ටර් වගේ අලයින් කරලා දෙන්න. අලයින් කරලා අපිට පුළුවන් මේකත් ඔය වගේ අතට අලයින් කරගන්න. මේක සෑහෙන්න පර්ෆෙක්ට් සුපිරි ඩිසයින් එකක් නෙමෙයි. නමුත් ඔයාලා තමයි මේ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම හැදුවේ. ටූල්ස් ටික ඉගෙන ගන්න ගමන් ඔයාලා මේ ඩිසයින් එක හැදුවා. සාමාන්‍යයෙන් තව අපි කරන දෙයක් තමයි ඕනම ඩිසයින් එකක් ඉවරනහම මේ මුළු ඩිසයින් එකම black and white කරනවා. right? අපේ මේ adjustment panels දාන එකට ගිහිල්ලා අපි black and white එකක් දාලා බලනවා අපිට කියවන්න අවශ්‍ය කරන ටෙක්ස්ට්. right? අපිට කියවන්න බලන්න ඕනේ කරන දේවල් වල ක්ලැරිටි එකට හානි වෙලා තියෙනවද? අපි කලර් එකෙන්ද වෙනස් කරලා තියෙන්නේ. මේකට අපි කියනවා black and white කරලා බලන එකට contrast එකෙන්ද අපි වෙනස් කරලා තියෙන්නේ කියලා. එතකොට අපිට contrast එකත් එක්ක බලද්දි පේනවා අපිට අවශ්‍ය කරන ටික ඔක්කොම පේනවා. යරලුවන් නෑ ඩිසයින් එක ටිකක් බැලන්ස්. අපිට ඕනනම් මේ VS කියන එක මෙතන සෙන්ටර් එකට ගේන්න පුළුවන්. මේ විදියට. ඔය විදියට ගෙනල්ලා තියන්නත් පුළුවන්. එතකොට අර විෂුවල් බැලන්ස් කතන්දරේ පොඩ්ඩක් බැලන්ස් වෙනවා. ආගේ බොක්සස්ලා දෙන්න පේනවා මදි වගේ නම් අර ලෙවල් එකක් වගේ දාලා පොඩ්ඩක් හදලා ගන්න. ඉතින් තමන්ගේ ඇස් දෙකට ගැලපෙන විදිහකට තමයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට මේ ඩිසිෂන්ස් ගන්න. වාට ඕන නැත්නම් මේ බොක්සස්ලා දෙන්න black and white කරලා දාන්න පුළුවන්. දාලා මේක ෆ්ලිප් කරන්න පුළුවන්. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකයි මේ ටිකෙන් හොඳට පේනවා. නමුත් බොක්සස්ලා දෙන්නගේ තියෙන මොකක්ද කියන්නේ තියෙන කන්ට්‍රාස්ට් ගතිය ගිහිල්ලා ඒ දෙන්න නිකන් බ්ලෙන්ඩ් වෙලා යනවා බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඒකට මට සෙට් වෙන්නේ නැහැ. අද අපි පාඩමෙන් මේ ඩිසයින් එක හදලා ඉවර කරා. මේක ගොඩක් සිම්පල් ඩිසයින් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ ඩිසයින් එක කරේ ඔයාලා. ඔයාලට එතකොට මම අද දෙනවා තව චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක තමයි මගේ මේ ඩිසයින් එක අරගෙන මේකේ තියෙන පින්තූර වෙනස් කරන්න. ඒ කියන්නේ ඉන්න ෆයිටර්ස්ලා වෙනස් කරන්න. කැමති නම් මුළු කන්සෙප්ට් එකම වෙනස් කරන්න. බොක්සිං ගහන දෙන්නෙක් වෙනකොට ඔයාලා දන්න දුවන දෙන්නෙක්. එහෙම නැත්නම් ක්‍රිකටර්ස්ලා දෙන්නෙක්. අරගෙන එයාලට ගැලපෙන විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න. එයාලට ගැලපෙන විදිහට ටෙක්ස්ට් යූස් කරන්න. ඒ වගේ හදලා මේ තියෙන කලර්ස් මාරු කරන්න. වෙන කලර්ස් වලට අරගන්න. ඒ වගේ හදලා මේ වගේ නොවෙන ඩිසයින් එකක්. ඩිසයින් එක තමන් කැමති විදිහට තමන් ආස විදිහට හාත්පසින්ම වෙනස් කරලා හදලා අපිටත් බලන්න දාන්න Facebook එක Telegram එකට දාන්න. එතකොට මම ඒව බලලා මගේ අදහස් ඕගලන්ට කියන්න. අපි ඉස්සරහට හදාගෙන යමු. හිම ගැටලුවක් නැහැ. ඊළඟ දේ තමයි අපි මෙතනින් ඉස්සරහට කරන වීඩියෝස් වලට අපිට මේ වගේ ප්‍රොජෙක්ට් කරන්න ඕන. එතකොට එහෙම ප්‍රොජෙක්ට් කරන්න ඔයාලා හිතනවා නම් මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරොත් හොඳයි කියලා. ඒ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා මට යටින් කමෙන්ට් කරන්න. එතකොට මම ඉස්සරහට ගන්න ලෙසන්ස් වලට ඒ ප්‍රොජෙක්ට් අරගෙන ඇවිල්ලා කරන්නම්. මං හිතනවා ඔයාලා මේ සීරීස් එකේ මේ වීඩියෝ තුනෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. සීරීස් එක තාම ඉවර නෑ. පටන් ගත්තා විතරයි. අපි ලබන සතියේ තවත් පාඩමකින් හම්බෙමු. එහෙනම් උත්සාහයි.